හා යාළුවනේ ඉතින් ඔන්න අද මම යන්න හදන්නේ පොය දවසේ පොඩි වටයක් දාලා ඉන්න මගේ යාළුවා එක්ක. ඉතින් මං ලේස්ති වෙලා යාළුවත් අරගෙන ගමන පිටත් වුණා. ඕන ඉතින් ඉස්සෙල්ලම අපිට හම්බුනේ අයිස්ක්‍රීම් දන්සලක්. අයිස්ක්‍රීම් කියලා කියන්නේ ඉතින් ආසම දෙයක් නේ. ඉතින් ඔන්න අපි එතන නතර කරා. කොහොම හරි අයිස්ක්‍රීම් දෙකක් ගත්තා. දෙක ගත්තේ මට කන්න නෙමෙයි මටයි යාළුවටයි කන්න. ඊට පස්සේ ඉතින් අයිස්ක්‍රීම් එක කාලා අපි ඇත්කඳුර පාරත් පහු කරගෙන යනකොට දෙයියනේ කියලා තව දන්සලක් හම්බුණා. ඉතින් මේ දන්සලේ දුන්නේ කඩල. හැබැයි කඩල කියලා කියන්නේ මම ලොකුට කන්නාස දෙයක් නෙමෙයි. අර ගුණදායක දේවල් පොඩක් කන්න අමාරුයිනේ. ඒ වුණාට ඉතින් කොහොම හරි ඔය වගේ දන්සලක දෙනකොට ඒක ඇත්තටම කන්න ආසයි. ඉතින් අපි නතර කරලා කෑවා. ඔය ඉන්නේ ඉතින් ජෝති. මගේ මිත්‍රයා. ඇත්තටම ඉතින් කන ලොකු ආසාවක් තිබ්බේ නැති වුණාට ඒ කඩලක කෑවට පස්සේ නම් තව කන්න ආස හිතුණා. හැබැයි ඉතින් ඒකේ සෑහෙන ප්‍රමාණයක් තිබ්බ නිසා අපි දෙන්න එක ගොඩක් වෙලා ඉඳන් කෑවා. හොඳම වැඩේ කියන්නේ මං ඉතින් ජෝතිරිගව කඩලක පෙන්නන්න කියලා ඉතින් එයා ප්ලේට් එක පල්ලෙහාට මේව කරා. ඉතින් කඩල ටිකක් භාගයක් වගේ බීම. කමක් නැහැ. ඉතින් ඇති වෙන තිබ්බ නිසා ඉතින් කෑවා hina වෙවි. කඩලකත් කෑවට පස්සේ ඉතින් අපි දෙන්න ආයෙ ගමන යන්න පිටත් වුණා. ගමන යන්න පිටත් වෙනකොට තමයි බැලුවේ තෙල් නැහැ. ඊට පස්සේ ඉතින් සෙඩ් එක ගාවට ගියාට පස්සේ ඒකෙත් තෙල් දන්සලක් තියලා වගේ මේ පොලිමේ තිබුණා. ඉතින් කොහොම හරි තෙල් ටිකක් ගහගන්න ඕන නිසා අපි පොලිමේ හිටියා. ඒ ඇස් ඉතින් අපේ ගමේ නංගිලා ටිකක් අනේ හරිම ෆන්. එයාලා මේ කතා කරා. අපිට කඩල දන්සල ගාවදී හම්බ වුණා. ඉතින් ඔය මම අහිංසකේ වගේ බලන් ඉන්නේ එයාලා කතා කරන දේවල් ගැන. පොලිමේ ඉඳලා තෙලුත් ගහගත්තා. කිරි 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 කිරියා ඔය ඉතින් මම දැන් ජෝති මට කතා කරන විදිය ඉතින් තනක් කොතනක් නැහැ. මට ওই නම කියලා තමයි එයා ආමන්ත්‍රණය කරන්නේ. වැඩි වෙලාවක් යන්න කලින් අපි දෙන කුරුදු ගහටත් ළඟා වුණා. ඉතින් ওই කලර් ලයිට් එක ගාව නම් හැමදාම මං එල්පිටි යනවා නම් කුරුදු ගහ යනවා නම් කලර් ලයිට් එක ගාව අනිවාර්යෙන් අතර වෙන්න වෙනවා. මොකද මම එන හැම වෙලාවෙම ඔකේ තියෙන රෙඩ් ලයිට් එක. ඊට පස්සේ ඉතින් ඔන්න ගමන යන්න පිටත් වුණා. අපි එල්පිටියට යන්නේ. මම කිව්වේ බඩු වගේක් ගන්න තියෙනවා කියලා. ඒකට තමයි ඉතින් එල්පිටියට යන්නේ. ඉතින් ඉක්මනටම එල්පිටියට ගිහිල්ලා ඊට පස්සේ අපි දෙන්න ආයෙ හැරෙන්න ගත්තා. කුරුදු ගහ ඉඳලා එල්පිටියට යන වෙලාවේදී අපිට එක දන්සලක්වත් හම්බුනේ නැහැ. හැබැයි එනකොට නම් අපිට හම්බ වුණා. ඊට පස්සේ ඉතින් ඔය තියෙන්නේ අපි දෙන්න එල්පිටියට ගිහිල්ලා ආයෙත් ඒ පාරෙම එන ගමන්. එනකොට ඉතින් අපි දැක්ක කට්ටිය එකතු වෙලා ඉන්නවා. ඉතින් පොඩ්ඩක් මම නතර කරා. පස්සේ බලින්නම් ඒක කඩල දන්සලක්. ඉතින් අපි දෙන්න එනකොටත් කඩල කාපු නිසා මේ කඩල කන්න බෑ වගේ අවස්ථාවක් තිබ්බා. ඒක නිසා ඊට පස්සේ ඉතින් ආයෙ එනකොට යක්කට වෙදි බීම දන්සලක් සෙට් වුණා. ඉතින් එතෙන්දී නම් ඇත්තටම වීඩියෝ එක ගන්න උනේ නැහැ හරියට. මොකද මේ අපි යක්කටෙන් දාලා ඉක්මනට පොඩ්ඩක් ආවා. ඌ රස්නේ වැඩි නිසා. නිවිසනසෙල ඉතින් බීම එකත් බිව්වා අපි දෙන්න. ඊට පස්සේ ඉතින් නැවතත් සුපුරුදු පරිදි ගමන ආරම්භ කරා. මේ කප් දෙක ඉතින් ආයෙ දෙන්න ගියේ. මම දන්සල් වල දැකපු දෙයක් තමයි අර කඩල දන්සල ගාවත් ඒ ප්ලේට් එක එතරම් දාලා ගිහිල්ලා තිබුණා. ඉතින් ඒ වගේ වැඩ කරන්න හොඳ නැහැ අපි මේ වගේ අවස්ථාවන් වලට යනකොට. ඊට පස්සේ ඉතින් බෝධියක් ගාවට ආවා අපි. ඊට පස්සේ ඉතින් තිබ්බ රස්නෙත් එක්ක අරය පැදුරක් දැකලා ඒකත් බිම ඉලාගෙන වාඩි වෙලා තිබුණා. මමත් ඉතින් වාඩි වෙන්න ගියා. ඇත්තටම මාර මහන්සියක් තිබුණේ ඒ වෙලාවේ. ඒ අවුවේ හැටියට අපි දෙන්නා ගිහින් ආව කියන්නේ පුදුමයි. පොඩ්ඩක් hina වෙන්න කිව්වම ඉතින් දන්න එකම ඉරියව්ව තමයි ඕක. පෙන්නගෙන ඉතින් hina වෙලා ඉන්නවා. හයි හයි. ඉතින් ටිකක් මහන්සි. ටිකක් නෙමෙයි හොඳටම මහන්සි. ඒක හින්දා ඉතින් පොඩි වෙලාවක් මේ ඉඳලා පොඩි වෙලාවක් ඉඳමුයි කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් මෙතන පැදුරක් තිබ්බා. අවුලක් නැහැ නේ. පැදුරක් දාගත්තා. පැදුරක් දුණා. පැදුරක් දාගත්තා. සුට්ටක් වාඩි වුණා. තව කන්න මොනවා හරි තිබුණා හොඳයි කියලා හිතනවා. ඉතින් කන්න මොකුත් නැහැ. දන්සල් වැඳගෙන ආවේ. අපි කඩේකටවත් ගියේ නැහැ. ඉතින් මේ ආවා ඉතින් දන්සල් වඳින්න යාවේ. හැබැයි අපි මේ මතකද මේ එක සැරයක් දන්සල් වඳින්න කියලා කඩේකට ගිහින් ගියා. ඒක නම් මම හිතන්නේ නියතයක් මං හිතන්නේ. ඒක දන්සල් නියතේ මං හිතන්නේ. දන්සල් වඳින්නේ කොච්චර ගියත් කඩේකින් කණ එක දන්සල් නියතේ. ඔව්. කඩේකින් කෑවා ඉතින්. හැබැයි අපි ගිය සැරේ මේ බද්දගම ගියේනේ. බද්දගම ගියේ. යෝගට් කෑවා මතකද? යෝගට් තිබුණානේ. අපේ යෝගට් හම්බුණානේ. හම්බුණා. පාන් කෑවා. ෆුඩ් සලාඩ්. ඊට පස්සේ රයිස් එක කෑවා. බීම බිව්වා. නූඩල්ස් හම්බුණා. නූඩල්ස් එක කෑවා. ගොඩක් ඒ පාර ගොඩක් දන්සල් සෙට් වුණා. එහෙම ගත්තන ගොඩක් තැන්වල මේ අර කොඩිය වනන්න නැත්නම් අපිට බයිසිකලෙන් නතර කරන්න හරි ලැජ්ජයි. අර නිකන් ඇවිල්ලා යාලා බලෙන් නතර. එයා ලැජ්ජුණාට මම ලැජ්ජ නැහැ. එයාවත් බලෙන් හරි නවත්තගෙන දන්සල් වන්දගෙන තමයි කොහොම හරි යන්නේ.
නෑ අර බයිසිකලේ නිකන් බලෙන් නවත්තනවා වගේ නම් හරි සතුටුයි. හැබැයි අපිම පැත්තකට කරලා නතර කරනවා පොඩ්ඩක් මේ ලැජ්ජයි නිකන් ලැජ්ජ ගතියක් තියෙනවා. හැබැයි මෙයා ලැජ්ජ නෑ. මම ඉතින් හැම එකටම ඉස්කෝලේ කාලේ ඉඳන් හැම එකටම මට ලැජ්ජ හැම එකටම යවන්නේ. මෙයා ඉතින් පැනගෙන යනවා. බය වෙන්න දෙන්නේ නැහැ. බස් එකේ වුණත් තනින් යන්නේ නැහැ. බස් එකෙත් නැට්ට වගේ පස්සෙන් යනවා. ඒක හින්දා වෙන්නේ නැහැ. දැන් නම් ඉතින් බයිසිකලේ තියෙන හින්දා අවුලක් නැහැ. ඒ කාලේ ඉතින් හැම දෙයකම මෙයා තමයි පස්සෙන්ම හිටියේ. මම කලින් වීඩියෝ එකේ කිව්වා එකට ගුටි කාපු යාළුවෙක් ගැන. ඇත්තට මේ එකට ගුටි කාපු යාළුවා තමයි මේ. මෙයා වීඩියෝ එක බලලා නැහැ. හැබැයි මගේ ඇත්තට මෙයාට තියෙන වැඩත් එක මගේ වීඩියෝ බලන්න වෙලාවක් නැහැ. ඒ කිව්වදී YouTube සැරිසැරේ මිතාමත් අවම ප්‍රමාණයක තමයි තියෙන්නේ. එන්නේ අන්න ඒක නිසා ඉතින් බලන්න නැහැ. හැබැයි ඉතින් අනිත් වීඩියෝ ටික බලලා තිබ්බා. මම මෙයා ගැන කිව්ව වීඩියෝ එක තමයි මෙයා බලලා නැත්තේ මං කියන්නේ හිතන්නේ ඒක හොඳයි. ඒක නිකන් හින්ට කර වගේ කිව්වේ. මට නෑ ඒ වීඩියෝ එක ඇත්තටම බලපු නැති එක හොඳයි. ඒක නිසා මේ වීඩියෝ එක බලන්න. ඒක නොබලින්න. ඇත්තටම මම හිතන්නේ මම දැන් දන්නවා ඇති කැම්පස් ළමයි වුණාට පස්සේ ඉතින් කොහොමත් මොනවත් තත්ත්වේ කියලා. ඔව් ඉතින් අපිට වඩා සෑහෙන වැඩ ප්‍රමාණයක් මෙයාලට තියෙනවා. මෙයා මැක්ස් කරේ. ඉතින් අපි ආර්ට් ස්ට්‍රීම් එකේ නිසා ඉතින් අපිට ලොකු බරක් නැහැ. හැබැයි අපිට බරක් තියෙනවා. මම හිතන්නේ ඒ බර අපිට එහෙම දැනෙනවා නම් මෙයාලට කොහොමද දැනනවද කියලා හිතා ගන්න පුළුවන්. චුට්ටක් බරයි. ඔව් දැන් සෑහෙන කරලා තියෙනයි කොහේද? බරයි. ඔව් වයිවා ප්‍රසන්ටේෂන් එක්සෑම් මිඩ් එක්සෑම් සෙමෙස්ටර් එන්ඩ් එක්සෑම් අම්මෝ කියලා නිමක් කරන්න බෑ. අතේ ඇඟිලි ගානටත් වෙලා තියෙනවා. එහෙම තමයි ඉතින්. තමයි ඉතින් ඉගෙන ගන්න කාලේ ඉතින්. හැබැයි ඉතින් මේ වගේ දවසකට මේ වගේ දවසක් වෙනවා කියලා ඉතින් හරි සතුටුයි. අනිවාර්යෙන්ම මයින්ඩ් එක හොඳට රිලැක්ස් කරගන්න පුළුවන්. අනිත් එක මේ අර ඉස්සර කතාවක් තියෙන්නේ. මොකද ඉගෙනීම මල්ලත් එක හිපලය සෝරි ඉගෙනීම කටුවත් එක හිපලය මල්ලිත් වෙවි. තාම මල්ලිත් මොකද්ද කියලා තමයි මට හොයාගන්න බැරුව ඉන්නේ. තාම කටුවත් යන ගමන් ඉන්නේ. all the best thing ඉස්සරහටත් ඔය තාම කටුවත් යන නංගිලට හරි මල්ලිලට හරි බලන් ඉන්න කට්ටියට මල්ලිත් හොයාගත්ත දවසට අපරත් කියන්න කියලා තමයි කියන්න වෙන්නේ. හොඳම දේ කියන්නේ මෙයා මෙහෙට ආපු ඩිංගට මෙයාලා බෝඩිමට මොන්දර පැනලා නෙමෙයි රිලව්නේ. රිලව් පැනලා හාල් පොල් හාල් සීන් සේරම මගේ අපරාධ මගේ අලුත්ම හාල් කිලෝ 2යි මගේ පිටි පැකට් එකයි මගේ නූඩල්ස් පැකට් එකයි ඔක්කොම උස්සගෙන ගිහිල්ලා එපාර බෝඩි මේ මාමා ලයිසන් කරපු ගන්න එකක්ද කොහෙද තියෙනවද අය මාමට ඒකත් දීලා තිබුණා හොස්ටල් එකේ එකම එක කෙල්ලයි හිටියේ බෝඩි මේකම එක කෙල්ලයි හිටියේ හේකිරු දීලා තිබුණා ගන්න එක ෆොටෝ දාලා තිබුණා දැන් ඉතින් බදාදනේ ආවේ දැන් සමුදායරකට මොනවා වෙලා තියෙවිද කියලා දෙයිය තමයි දන්නේ දැන් ඉතින් උයන්න ආය අමුතුවෙම බඩු අරගෙන යන්න ඔව් උයන්ට ආයේ අලුතෙන්ම බඩු අරගෙන යන්න වෙනවා ඒකින්ද ඒතර මොහොම තමයි ඉතින් දුකසේ ජීවත් වෙනවා ඉතින් දැන් වෙලාව 2:13යි. ඉතින් අපි දැන් ඒකට බඩ පිරලා අනම්මනම් කෑවම බඩ පිරෙනවා. ගොඩක් ಜಾති කෑවා. බත් ටිකක් කන්නතු හරියන්නේ නැහැ. ගොඩක් බත් ටිකක් අතට ගන්න ඕන වගේ එකක් තියෙනවා. නේ? අනිවාර්යෙන්. අපි බත් ජීවි. ඉන්නේ අපි ගියේ ඉස්සෙල්ලම දැන් අල්ප ගියේ. දැන් අපි ගෙදරට ගිහිල්ලා අපි යනවා බත් දෙකම පැත්තට. දවස්වල සිදු කියලා නම් දන්නේ නැහැ. නැතිවතර කාකේ පැත්තට ගිහින් යමුනේ. ඊට පස්සේ ඉතින් පැදුරත් අකුලලා ඒක තිබ්බ විදියටම තියලා අපි දෙන්නක් ගෙදර ආවා. ඔය ඉන්න ඉතින් දැන් ගෙදර ඇවිල්ලා. ඇත්තටම අපි ඒ වෙලාවේ ගෙදර ආවේ අර ගත්ත බඩු ටික ගෙදරින් තියන්න. බද්දගමට යන අතරතුරදී අපි වෙනද යන පාරෙන් නෙමෙයි ගියේ වෙන පාරකින් මේ පාලම හම්බුණා. ඉතින් ලස්සනයි ෆොටෝ ගහන්න. එතනත් පොඩි වෙලාවක් ඉඳලා අපි දෙන්න ෆොටෝ ටිකක් ගහලා ආයෙ යන්න ගියා. ඉතින් ඇත්තටම මේ තියෙන ගින්ගඟ වැටුනොත් එහෙම ඉතින් ඇත්තටම ඉවරයි. ඒ අවදානමත් තියාගෙන තමයි ජෝති මගේ ෆොටෝ ටික ගැහුවේ. බද්දගම ඉතින් ඇවිත්තට අපිට එක දන්සලක්වත් හම්බුනේ නැහැ. ඉතින් තිබ්බ බඩගින්නට අපි දෙන කඩත් හොයන් ගියා. ඉතින් දෙයියනේ කියලා අනේ මන් දන්නේ කඩවල ටික සේරම වහලා වට 2-3ක් විතර ගිහිල්ලා තමයි අපි එක කඩයක් බලාගත්තේ. ඊට පස්සේ ඉතින් ඒ කඩෙන් අපි කෑම අරගෙන පාක් එකට ගියා. ඔය දැන් ඉතින් ඉන්නේ පාක් එකට ඇවිල්ලා මේක ප්‍රාදේශීය සභාවෙන් මං හිතන්නේ බලා ගන්න පාක් එකක්. මොකද එතන ටිකට් එකක් හදනවා. මේ පාක් එකේ පොඩි අයට සෙල්ලම් කරන්න පුළුවන්. ගොඩක් වෙලාට කපල් ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ ඉතින් මහන්සිය නිවා ගන්න කට්ටිය, ඊට පස්සේ අර ඩිලිවරි වාහනවල යන කට්ටිය වගේ කට්ටිය තමයි ඉතින් ඇවිල්ලා ඉන්නේ ගොඩක්ම. ඉතින් ඇත්තටම ඉස්සරට වඩා දැන් මේකේ පරිසරය මාරම ලස්සනයි. ඊට පස්සේ ඉතින් අපි දෙන්නා ගෙනාපු කෑම එකත් කන්න ගත්තා. මොකද ඒ තරම් බඩගින්නක හිටිය කතා කරන්නවත් සිහියක් තිබෙන්නේ නැහැ. මට නෙමෙයි අරයට. ඉස්කෝලේ කාලේදී වැඩිපුර වහන්නේ මම. මෙයාගේ වත් එක කනවා. ඒ කියන්නේ කන්නදී ඒවා. දැන්
මගේවත් ඉල්ල ඉතහන ඉල්ලුවේ නෑ ඉතින් මට කන්න බැරිත් ඒක වෙනම කතාවක්. ඇත්තටම ගොඩක් දුර ගියා දවසල් හැබැයි වෙනදා තියෙන ඒවට වඩා ඇත්තටම අඩුයි. අපි මීට වඩා අනිත් පළාත්වලත් මම හිතන්නේ මේ වගේ තමයි මම හිතන්නේ මට FB එකේ දැක්ක අඩුයි කියලා. දැන් අපි වෙනද බත් දෙක මාම සමහර දවසට අපි මේ හැම එකටම යන්නෙත් නෑ. අර පොඩක් කාලා ඇති වෙච්ච ගමන් යනවා ගෙදර. හැබැයි අද එහෙම ලොකුවට තිබ්බේ නෑ. දැන් අපි මේ කන්නේ පරාට වගේ ආ. අත්තර මේක නම් කඩින් ගත්තේ. සංසල්නි. මොකද බත් දෙක වල අරලා තිබෙත් ඒ කඩේ විතරයි. අර දිවන්නේ. මිනි බෝතල ගත්තේ. ඒක කඩයා. පරාට වඩේ ඒ වගේ කැමති කඩ තිබ්බේ එකයි ඇරලා. කුමේ ග්‍රවුන්ඩ් එක ගාව. කඩේ විතර කරලා තින්නේ. නමක් ගමත් දන්නේ නැහැ ගත්තද බෑ. රහ තියන බෑ. හොදේ කරා. රහයි සරයි. හරිනේ. ගාඩ කරන්න තහන්නේ නැහැ. මට නම් සරයි. මූට නම් සර නැතුව ඇති. ඒවල මම සර කනෝනේ. ඔව් නේ. මොකද මේක තරයි විදුවම. සරයි. දැවිලා නැහැ කටවට. මට නම් සරයි. මම හිතන්නේ දැන් හොස්ටල් එකේ කන්නේ නැහැ නේද මම කන්නේ කඩේ. හැබැයි ඇත්තට මේ කඩවල මේ කෑම සැර නැහැනේ කඩ කෑම. අතරම මම හිතන්නේ කැලණියේ කෑම වල සැර තරම්වත් බදුලේ කෑම වල සැර නැහැ. මොකද ඒ කට්ටිය සැරට කන්නම නැහැ. සැර කනවා ඒ වෙන මට දැන් මම හිතන්නේ ඇත්තටම හරි සැරක් නැහැ දැන් කන්න බැහැ නැත්තම් දිව මොකක් හරි වෙලා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න කාලා ඉක්මනට ගෙදර එන්න පටන් ගත්තා. මොකද මේ අම්මා කිව්වා යන තැනක ඉක්මනට එන්න හවතර පන්සල් යන්න ඕන කියලා. ඉතින් මේ තියෙන ගින්ගඟ එතන පාලමක් තිබ්බා. අපි දෙන්න ඒකෙනුත් ආවා. මං ඉතින් ඉස්සර ඇත්තටම බද්දගම යනකොට මේ පාලමෙන් යන්නේ නෑ. වටෙන් යන පාරකින් තමයි යන්නේ. ඇත්තටම මං උස තැන් වලට බයයි. බය මොකද කියලා අහුවොත් මට උඩ ඉඳලා පල්ලෙහා බලනකොට ඇත්තටම කැරකැවිලා. ඒක පොඩි උසක්ද ඊට වඩා උසක්ද කියලා මන් දන්නේ නැහැ. චුට්ටක් ගියොත් මට ඒකේ පොඩි කැරකැවිල්ලක් එනවා. ඉතින් මෙතන ඉඳලා බලනකොට ඔයාලටත් පේනී ඇත්තට මෙතන ඉඳලා එන උසක් තියෙනවා. එන වතුර පාරක් යනවා. මේ ඉතින් යන්නේ ගින්ගඟ. ඊට පස්සේ ඉතින් අපි ඉක්මනට ආවා ගෙදර මේ පන්සල් යන්න ඕන කිව්ව නිසා නැත්තම් ඇත්තටම මට බැනුම් අහන්න වෙනවා. මේ අම්ම කැමති නැහැ පරක්කු වෙලා යන්න. ඉතින් ඊට පස්සේ මේ අපි එනකොට අතර මගදී ඉස්කෝලේ ගාවදී ආයෙ දන්සලක් තියුණා. ඒක බෙලිමල්. ඉතින් මම බෙලිමල් බොන්නේ නැහැ. ඒක මගේ මොනෙම පේනවා. මම බොන්න කැමති නැහැ කියලා. ඉතින් කොහොම හරි ගත්ත නිසාත් නැවතුව නිසාත් ඒක බීලා මම ජෝතිවත් දාලා ගෙදර ආවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මාත් එක්ක මේ වීඩියෝ එක බලපු හැමෝටම thank you.